ආයිබෝවන් අපේ දයාවර හිතවතුනි ඊයේ පෙරදා ඉන්දියාවේ මෙතවරණයක් පැවතුණා. ඒ තලපත විජේ ජයග්‍රහණය කරා. දක්ෂ නළුවෙක් වගේම ඔහු දක්ෂෙක් කියලා අපි දන්නවා. ඒ නිසා තමයි ඔහු ජයග්‍රහණය කෙරේ. නමුත් ඔහුගේ කේන්ද්‍ර පිටපත අනුවත් ඒ මොහොතේ පැවතුණු ග්‍රහ රටාව අනුවත් විජේ මහාමති වුණත් නළුවෙක්ම බවට පත් වෙනවා. ඒකට හේතුව ඔහු සිතූ ආකාරයට කිසිවක් පොරොන්දු ඉෂ්ට කරන්නට බැරි වෙනවා. ඒ නිසා පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වෙනවා වගේම කවදාවත් විජේට අගමැති වෙන්නවත් ජනාධිපති වෙන්නවත් වාසනාවක් නැහැ. මෙතන මේ අවස්ථාවේ තමිල්නාඩුවේ මහමැති වෙලා ඉන්දියාත් ඔහු ඒ රංගනයක එදා නළුවෙක් කියලා හිටි රංගනයම ඔය ඇමති ධූරේ රංගනය වීම නිසා ජනතා ප්‍රසාදයට පත්වීමෙන් කට ලක් වෙනවා. ඒ නිසාම විජේට අනිවාර්යෙන්ම අගමැතිකමවත් ජනාධිපතිකමවත් කරා ගමන් කිරීමට කිසිසේත්ම වාසනාවක් භාග්යක් නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙලාවේ මැද පෙරදිග යුද්ධයක් දකිනවා. මේ යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳව මම ඊට ප්‍රථම වතාවක් ප්‍රකාශ කරා. මේ යුද්ධයේ ඉරානය සහ ඇමරිකාව අතර කොපමණ සාකච්ඡා පැවැත්වුණත් නිහඬතාවයක හිටියත් මේ යුද්ධය දිනින් දින උඩුදු වෙමින් පවතිනවා. මේ වෙලාවේ විශ්ව කේන්ද්‍රයේ ඒ කියන්නේ මේස ලග්නය තුල මේ ලෝකයේම තියුණුම විශ්ව කේන්ද්‍රය තුල සෙනසුරු රාෂ්ට්‍රයක් පවතිනවා. 2027 ජුනි දක්වා ඉතාමත් වසර 7මාරක පළවෙනි දෙකමාර ඉවර වෙනවා. එහෙමනම් මේ යුද්ධේ බලවතුන් දනගස්සමින් දුබලෙන් නැගිටින වාතාවරණයක් ග්‍රහ රටාවක් පවතින විශ්ව කේන්ද්‍රය තුල. ඒ නිසාම යුද්ධයේ ප්‍රතිඵලය කෙසේ වෙතත් තව දුරටත් මේ යුද්ධයේ ප්‍රතිඵලය ලෝකේ සෑම රටකටම විඳවන්නට සිද්ධ වෙනවා. තෙල් මිල ඉහළ යන්න පුළුවන්, බඩු මිල ඉහළ යන්න පුළුවන්. තවත් අපි හානියටපත් වෙන්න පුළුවන්. එවැනි දේවල් අපි බලාපොරොත්තු විය යුතුමයි. ඒ බවත් ඔබට මතක් කරමින් මම ඔබෙන් සමුගන්නවා. ඔබට ආයුබෝවන්.